කොමත් එක රටක රජ මාලිගාවක් තිබුණා. ඒක හරිම ලස්සනයි. එදා සාමාන්‍ය විදිහට ඉර පායලා මුරබටයෝ වටේට ඉන්නවා. රටේ හැමෝම රජතුමාට ආදරෙයි. රජතුමනි, හෙට උදේට අපේ වැඩිමහල් සහෝදරිය එනවා කිව්වානේ. ආනේ ඇත්තටමද? එහෙනම් මොනාරි කෑම ටිකක් හැදුවොත් හොඳයි නේද දේවිය? ඔව් රජතුමනි, මම සේවිකාවට පවසන්නම්කෝ. ඉතින් දේවිය මුළුතැන්ගේ පැත්තට ගියා. සේවිකාව, ඔයා මුළුතැන්ගේ වැඩක්ද? ඔව් රජනියනි, මම මේ ආහාර පිසිනවා. හෙට අලුයමින්ම මගේ අක්කා එනවලු. ආහාර සෑදීමට අවශ්‍යයි. එහෙමයි රජනියනි, මං සාදා දෙන්නම්. ඔන්න කාලේ ඉක්මනින් ගෙවි ගොස් ඊළඟ දවස උදා වුණා. අවසරයි රජතුමනි, අමුත්තා පැමිණියා. අනේ අම්මේ, කවුද ඇවිත් ඉන්නේ? ඔයාලගේ ලොකු අම්මා මිසක් වෙන කවුද? දේවිය, රජතුමා ඔබතුමියව කැඳවන්න කිව්වා. පසු රජමාලිගයට පැමිණි අමුත්‍යව සෙබළුන් රජතුමා වෙතට රැගෙන ගියා. අක්කී, කොහමද වාසදේශ? ආනේ, කොහමද අක්කේ? සුබ උදෑසනක්. මට හොඳයි නංගියේ. ඔන්න ඉතින් රජමාලිගාවේ ලොකු කතාබහක්. අමුත්තත් ජයටම කතාවේ. මාලිගාවේ කිරිතිරිලා. හරි, එහෙනම් අපි හැමෝම කෑමට යමුකෝ. ඔන්න කෑම කමින් සතුටු වෙමින් රජිනයි අමුත්තයි ආහාර ගත්තා. ඉන්පසු අමුත්තා පිටත් වෙන්නත් ලෑස්ති වුණා. ආයේ දවසක එන්න අක්කේ. දෙවි පිහිටයි අක්කේ. ආයේ දවසක ඇවිත් ඉඳලාම යන්න. ඔන්න ඔහම ඔවුන් අමුත්තාගෙන් සමුගත්තා. රාජකුමාරියන් දෙදෙනා අසතුටින් ලොකු අම්මාට සමු දුන්නා.